වැඩි ප්‍රමාණයක් අත්වල පුරවාගෙන දළු නෙළීම නොකළ යුතුය. මෙම ආකාරයට දළු පිරුණු පසු තම දළු කූඩයට හෝ මල්ලට දැමිය යුතුය. මේ ලෙස දළු වැඩි ප්‍රමාණයක් අතේ තබා ගැනීමෙන් දළු තැලී පොඩි වී එම ස්ථානවල රසායනික ප්‍රතික්‍රියා පටන් ගනී. මේ නිසා කලට වේලාවට පෙර ඇසීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. එලෙසම කඩන දළු ඉක්මනින් දළු මල්ලට හෝ කූඩයට දැමිය යුතුය. නමුත් දළු තද කර ඇසිරීම නොකළ යුතුය. දළු තද කර ඇසිරීම නිසා දළු මල්ල තුළ උෂ්ණත්වය ඉහළ යයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා ඉහළ ගිය විට එන්සයිම් ක්‍රියාකාරීත්වය අක්‍රිය වේ. මේ හේතුවෙන් පාත්‍රවල උෂ්ණත්වය ඉහළ යාමෙන් එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ.